අද අපේ ඥානකාන්ති සිතුවිල්ලත් එක්ක අපි කතා කරන මාතෘකාව තමයි ගලපා ගැනීම. මොකද මේ ගලප ගන්නවයි කියන වචනය ඇතුලේ ඔබට තියෙන උත්සාහයක්. ඔබට තියෙන අරමුණක්. මොකද සමහර දේවල් පවත්වාගෙන යනකොට අපිට දැනෙනවා මෙතනින් මෙහාට යන්න බෑ වගේ. මේක කළා ඇති වගේ. පෞල් ජීවිතය, පාසල් ජීවිතය, රැකියා කරන ආකාරය, පියුතුමේ ගරු සොයුරියක් විදියට යන ගමනේදී සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැති තැනක් එනවා. මෙතනින් පස්සේ කොහොමද අපි වටපිටාව හදාගන්නේ? සලස්මකට, න්‍යාය පත්‍රයකට, අරමුණක් ඔස්සේ යන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ගලපා ගැනීම කියන වාක්‍යය ඇතුලේ ඔබට ආරාධනා කරනවා. සමහර දේවල් බාරගන්න ඒ විදිහට. තාර්කික නොවි මහා චෝදනාවල් නගන්න නැතුව ඔබ සමහර දේවල් දරා ගන්න. මේ දරා ගැනීම ඇතුලේ ඔබට සිදුවෙනවා ගලපගෙන ඉදිරියට යන්න. ගලපගෙන ඉදිරියට යනකොට විටක ඔබට හිතෙන්නත් පුළුවන් එහෙම නැත්නම් බාහිරින් චෝදනා කරන්නත් පුළුවන් ඔබ බය අඩුද? ඔබේ කොන්ද පණ නැද්ද? ඔබට හයියක් නැද්ද? ඔබට හඬක් නගන්න පණක් නැද්ද? එහෙම කියයි සමාජය. නැහැ. අවශ්‍ය වෙන්නේ ඔබේ ඉලක්කය කරා ගලපගෙන දරාගෙන ඉදිරියට යාම. ගලපගෙන දරාගෙන ඉදිරියට යාම තුළ මතක තියාගන්න ඔබ ඔබේ ජීවිතයට මහා පන්නරයක් ලබනවා. මහා ඉගෙන ගැනීමක් කරනවා. මහා අධ්‍යාපනයක් ලබනවා. ඒ අත්දැකීමම ඇති ඔබේ ඉදිරියට හොඳ අත්විවරමක් දාගන්න. ඔබට දෙස පිටයි.